සමසුදු කිරීමේ භයානක පැතිකඩ නම් සමසුදු කිරීමට ගොස් මේ කරදරේ වැටෙන ලෙඩ වෙන තරුණ දූපුතුන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙන නිසා අපේ සම තමයි අපේ ශරීරයේ තියෙන විශාලම ඉන්ද්‍රිය. ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වෙන ඒ අපිට සමට සහ අපේ අභ්‍යන්තරයට ආරක්ෂාවක් සපයනවා. එතකොට මේව ආරක්ෂකයට වැදගත් වන්නේ ඒකේ තියෙන මෙලනින් වර්ණකය. එම මෙලනින් වර්ණකය මත තමයි අපේ පැහැ තීරණය වන්නේ. අපි ඝර්ම කලාපීය රටක් අපිට මේ මෙලනින් වර්ණකය අපේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට ඉතා වැදගත් වෙන්නේ අල්ට්‍රා වයලට් ඒ කියන්නේ පාර ජම්බුල කිරණවල වෙන හානිය වැළැක්වෙන්නේ මේ මෙලනින් වර්ණකය නිසායි. එතකොට තව සම වයසට යෑම වැළැක්වෙන්නේ මේ මෙලනින් වර්ණකය නිසායි. නමුත් සමසුදු කිරීමේ ආලේපනවල වැඩි වශයෙන් තියෙන සංඝටක වන්නේ මර්කරි, ස්ටීරොයිඩ් සහ හයිඩ්‍රොක්විනෝන් සහ බැරලෝහ. අද ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොලේ දක්නට ලැබෙන සුදු කිරීමේ ආලේපනවල වැඩි වශයෙන් ඇත්තේ මර්කරි සහ ස්ටීරොයිඩ්යි. ඒකට අපි මර්කරි ගත්තොත් මර්කරි ඇවිල්ලා බැරලෝහයක්. මර්කරි වලින් කරන්නේ මෙලනින් වර්ණකය අවහිර කිරීම. මෙලනින් වර්ණකය අවහිර කිරීම නිසා ඇතිවන ගැටලු රාශියක් තියෙනවා. එකක් මෙලනින් වර්ණකය අවහිර වීම, අනිත් එක ඒ ගාන ක්‍රීම් එකේ තියෙන මේ රසදිය අපේ ශරීරයට අවශෝෂණය වෙනවා. ශරීරයට අවශෝෂණය වීම හරහා අපේ දිගු කාලීනව මේ රසදිය අවශෝෂණය වීම හින්දා රසදිය මේ මොකද්ද අපේ සිරුරේ තැම්පත් වෙලා ඒක දිගු කාලීනව අපිට අපේ ස්නායු පද්ධතියට සහ වකුගඩුවල ක්‍රියාකාරීත්වය අක්‍රිය වීම දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ස්නායු පද්ධතියෙන් අපිට වෙන්න පුළුවන් ඒක ඩිමෙන්ෂියාව, මාංශ පේශි දුර්වල වීම, ඒ හරහා තව ගර්භණීමාවක් මර්කරි තියෙන ක්‍රීම් එකක් භාවිතා කරොත් ඒක එයාගේ රුධිරය හරහා දරුවාට සම්ප්‍රේෂණය වී දරුවා මන්ද බුද්ධික තත්වයකට පත් වෙන්න පුළුවන්. දරුවා මන්ද බුද්ධික තත්වයට මේ පත් වෙන එක දරුවාට මව් කිරි දීමේදී යන රුධිරය හරහා වුණත් ඒක අවශෝෂණය හරහා මේ සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඒකට ඊළඟට අපිට ගන්න තව මේ මර්කරි වල අපි ඒකේ භයානකකම ගැන ඒකේ භයානකකම මර්කරි වල භයානකකම මේ ජපානයෙන් අපි තමයි මේක පටන් ගත්තේ. මේකේ තියෙන මේ මර්කරි වල තියෙන සුදු ක්‍රීම් වල තියෙන භයානකකම මර්කරි මිනමාටා සම්මුතියක් කියලා ගලන සම්මුතියක් හදාගත්තා. ඒකේ මේ මිනමාටා සම්මුතියට මේ හේතු වුණේ ජපානයේ මිනමාටා කියන මේ නගරේ කම්හල් වලින් ඇතිවෙන රසදිය ජලාශවලට ගිහිලා ජලාශවල මත්ස්‍යයන් ආහාර දාම හරහා මේ මිනිසිරුරට ඇතුළු වීමෙන් එම නගරේ බොහොමයක් මේ මිනිසු ලෙඩ තත්ත්වයටපත් වී මරණය දක්වා වෙච්ච ප්‍රශ්නයක්. මේක වුණේ 50-60 දශකයේ. ඊට පස්සේ තමයි මේ මිනමාටා සම්මුතිය ආරම්භ වුණේ. ඒකෙන් හැටියට මේ දැන් කියන්නේ පෙර අපිට දුන්න රසදිය මිලියනයකට එක කොටසක් යොදා ගන්න. නමුත් දැන් මිලියනයකට සමේ ක්‍රීම් වලට කිසිම රසදිය ප්‍රමාණයක් අඩංගු වෙන්න එපා කියන එක තමයි ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව දැන් තීරණයක් අරන් තියෙන්නේ. ඒක ගුණේ මේකේ බරපතලකම මේකේ වෙන හානිය ඉතා වැඩි හින්දා. ඊළඟට මේ තියෙන තව සංකටකයක් තමයි ස්ටීරොයිඩ්. ඒකත් කිසිම ඉමක්ුණක් නැතුව කියන්නේ ඒකේ වටිනා ඒකේ තියෙන හානිය නැතුව තමයි මෙම ක්‍රීම් වල භාවිතා වෙන්නේ. ස්ටීරොයිඩ් වලින් ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ අධික සාන්ද්‍රණීකృత ස්ටීරොයිඩ් අපේ ශරීරයට ආලේපන කිරීමෙන් අපිට ප්‍රමාණයක් නැතුව අවශෝෂණය වෙනවා. ඒ අවශෝෂණය වෙච්ච ඒ ස්ටීරොයිඩ් වලින් ඒ හැමත වෙන හැම තුනී වෙනවා, හැම ඇදීම් වෙනවා, හැම මත කුරුලෑ ඇති වෙනවා. තව මේ ඒක දිගු කාලීනව ශරීරයට අවශෝෂණය වීමෙන් දියවැඩියා වැනි රෝගයක් ඇති වෙන්න පුළුවන්. අනිත් එක අර කෝටිසෝල් ඒකෙන් හැදෙන කෝටිසෝල් වලින් අපේ ශරීරයේ තියෙන ස්වභාවික කෝටිසෝල් සෑදීම මේ නැවතෙන්න පුළුවන්. මේ
දිගටම අපි කෝටිසෝල් අපේ ඇඟට මේ ගාන ක්‍රීම් එකෙන් අපි ඇතුල් කරගත්තොත් ඊළඟට හයිඩ්‍රොක්විනෝන් එක ගත්තොත් ඒකෙන් කළු ලප මතුවීම සහ මේ පිළිකා තත්වයක් දක්වා වර්ධනය වෙන්න ඉඩකඩ තියෙනවා මේ ක්‍රීම් වලින්. ඒතකොට මේ අපේ රටේ තියෙන ක්‍රීම් වල විශාල වශයෙන් මේ සංඝටකවල මිශ්‍රණයක් තියෙන්න පුළුවන්. ඉතින් ඔබට ඔය කියන ආබාධ වලින් කීපයක්ම ඔබට ඒ ක්‍රීම් භාවිතයෙන් ඇති වෙන්න පුළුවන්. ඒක ඔක්කොම පෙන්වුම් කරනවා මේ තියෙන පින්තූර මේවා අර බබාට තමාගේ දරුවා මන්දබුද්ධික තත්ත්වයටපත් වීම මේ කලලියට මේ මව හරහා මවගේ රුධිරය හරහා මේක ගමන් කිරීම තව හැම ඇදීම් ඒ ඔක්කොම මේකේ පෙන්නලා තියෙනවා.